සනුල් ඔයා නේද මගෙන් ඇහුවේ ඇයි අබේ වැවට බසවක් කුලම කියන්නේ කියලා. කුලම කියන්නේ කොහොමත් වැවනේ. දෙමළ භාෂාවෙන් කුලම කියන්නේ මොකටද පුතේ? වැවට. එතකොට ඇයි බසවක් කුලම කියන්නේ නේද? දැන් අපි අබේ වැව ලංකාවේ පළවෙනි වැව පණ්ඩුකාභය රජතුමා හදපු අබේ වැව. හරි. ඔයා හරි. ඔව් හරි දැන් ඔයා හරි. ඔයා අහපු එක හරි. එතකොට ලංකාවේ පළවෙනි වැව අබේ වැව. හැබැයි අපි අනුරාධපුරයට ගියාම අබේ වැව කියලා එකක් නෑ. එහෙ තියෙන්නේ මොකද්ද? එහෙ තියෙන්නේ බසවක් කුලම. ඇයි සර් එහෙම වුනේ? ඇයි අබේ වැව නැත්තේ? ඇයි ඒකට බසවක් කුලම කියන්නේ කියලා. ඔව් පුතේ දැන් මෙහෙමයි. දැන් ලංකාවේ රජෙක් මැදිහත් වෙලා හදපු පළවෙනි වැව හැටියට අපි සලකන්නේ අබේ වැව. ඔව් හරි. පණ්ඩුකාභය රජතුමා ඒක හරි. එතකොට ඒකට වර්තමානයේ කියන්නේ බසවක් කුලම. ඒකත් හරි. එතකොට ඒක බසවක් කුලම උනේ කොහොමද කියලා නේද ඔයාට තියෙන ප්‍රශ්නේ. දැන් මේකයි පුතේ. අපේ සමහර වැව්වල නම් පසු කාලීනව ව්‍යවහාරයේදී භාවිතයේදී යම් යම් හේතු මත වෙනස් වෙලා තියෙනවා. දැන් පදවිවාපි කියන එක පදවිය වැව වෙලා තියෙනවා. ඒ වගේම පත්පහන් වැව කියන එක වර්තමානයේ නාච්චදුව වැව වෙලා තියෙනවා. නාච්චදුව ඔය දෙකම පදවිවාපි සහ පත්පහන් වැව. ඒ කියන්නේ පදවිය වැවයි නාච්චදුව වැවයි දෙකම හැදුවේ දෙවනි මොගලන් රජතුමා. ඒකත් මතක තියාගන්නකො. ඒකත් මතක තියාගෙන අපි දැන් එමුකෝ අර පුතා අහපු ඇයි ඒක බසවක් කුලම උනේ කියලා. කුලම කියන්නේ වැවට දෙමළ භාෂාවෙන්. එතකොට බසවක් වැව. බසවක් කුලම අබේ වැව. එතකොට කුලම කියන්නේ වැවනේ දෙමළ භාෂාවෙන්. එතකොට බසවක් කියන එකේ තේරුම බසවක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතීතයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් ගත්ත බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරපු බුදුරජාණන් වහන්සේ කියන්නේ ජයශ්‍රී මහ බෝධිය. හොඳේ ජයශ්‍රී මහ බෝධියෙන් සංකේතවත් කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ හා සමානයි ජයශ්‍රී මහ බෝධිය. එහෙනම් ජයශ්‍රී මහ බෝධියට පැන් වඩම්මපු, ජයශ්‍රී මහ බෝධියට පැන් දෝවණය කරපු, ජයශ්‍රී මහ බෝධියට පැන් පූජා කරපු, ජයශ්‍රී මහ බෝධිය පැනින් නහවපු. ඒ කියන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් පැන් ලබා දීපු කියන අදහස ඇතුව තමයි ඒකට බසවක් කුලම කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ කියන එකනේ භාග්‍යවතුන් වහන්සේගේ වැව බසවක් කුලම. දැන් අපි බෝධියට පැන් පූජා කරන්නේ, බෝධියට පැන් කල 7ක් දෙන්නේ, බෝධිය පැන් වලින් නහවන්නේ, බෝධියට පැන් වීදුරුවක් පූජා කරන්නේ. බෝධීන් වහන්සේට කවුරු කියලා හිතාගෙනද? බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙනනේ, බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙනනේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැන් පූජා කරන, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැන් ලබා ගන්න, භාග්‍යවතුන් වහන්සේට පැන් පූජා කරන, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කරපු වැව කියන අදහස ඇතුව තමයි භාග්‍යවතුන්ගේ වැව, භාග්‍යවතුන් වහන්සේගේ වැව කියන අදහස ඇතුව තමයි දෙමළ භාෂාවෙන් ඒකට බසවක් කුලම වෙලා තියෙන්නේ. දැන් ඒකෙන් අපිට තව දෙයක් පේනවා. අතීතයේ අනුරාධපුර වැසියන්, සිංහල වැසියන්, දෙමළ වැසියන් වාර්ගික සහජීවනයෙන් ජීවත් වෙච්ච බව. අපේ භාෂාවේ සමහර වචන දෙමළ භාෂාවේ භාවිතා වෙනවා වගේම පුතේ දෙමළ භාෂාවේ ගොඩාක් වචන අපේ සිංහල භාෂාවෙත් භාවිතා වෙනවා. සිංහල භාෂාවට දෙමළ භාෂාවෙන් එකතු වෙච්ච වචන ගොඩක් තියෙනවා. හොඳේ. එතකොට මේ හැම එකෙන්ම පේන්නේ මොකද්ද? අතීතයේ සිංහල සහ දෙමළ වැසියන්, ඒ වගේම වෙනත් ජනවාර්ගික කොටස් ඒගොල්ලෝ අතරේ කවර වෙනස්කම් තිබ්බත් පුදුම සහජීවනයකින් ඉඳලා තිනවා. මාර සහජීවනයකින් එකමුතුකමකින් වාසය කරපු බව මේවෙන් අපට හොඳටම තහවුරු වෙනවා. තව එකක් එම ජනවර්ග දෙකම සිංහල මිනිස්සු වගේම දෙමළ ජන කොටසුත් භාග්‍යවතුන් වහන්සේ බුදුන් වහන්සේ වෙනුවෙන් බොහොම ගෞරව දක්වපු බව ඒකෙන් අපිට තහවුරු වෙනවා. ඒ හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න තියෙන්නේ අතීතයේ මෙරට වැසියන් ආති ආගම් සංස්කෘතිය භාෂා ඒ කවර විවිධත්වයන් තිබ්බත් මිනිස්සු හැටියට ඔක්කොම එකට සාමූහිකව සහජීවනයෙන් වාසය කරපු බවයි ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් බසවක් කුලම කියන්නේ මොකද්ද?